මේ banana bread එක. banana bread එක ගොඩක් වෙලාවට health පැත්තට බරයි. මෙතනදී අපි පාවිච්චි කරලා තියෙනවා සීනි 400ක් හැමතිස්සෙම සීනි ප්‍රමාණයෙන් හරි අඩක් තමයි මාජරින් පාවිච්චි කරන්නේ. මේ තියෙන මාජරින් ග්‍රෑම් 200ක්. ඒත් එක්කම පිටි ග්‍රෑම් 400ක් මෙතනදී අපි අරන් තියෙනවා. baking powder ග්‍රෑම් 15යි, baking soda ග්‍රෑම් 10යි, ලුණු ග්‍රෑම් 2යි. ඒත් එක්කම බිත්තර 4ක් අරන් තියෙනවා. ඇඹුල් banana ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. මේක වෙන්නේ ඇඹුල් banana පොඩි කිට්ටු ටිකක් අපිට අවශ්‍ය වෙන්නේ ග්‍රෑම් 400 හොදින් අපි මෙල්ට් කරගන්නවා, පොඩි කරගන්නවා. ඊට පස්සේ සීනි, මාජරින් හොදින් බීට් කරලා පිටි සමග baking powder, baking soda, ලුණු හොදින් කලවම් කරලා හලාගෙන මේ මාජරින් සීනි එකතු කරගත්ත බිත්තර 4 එකතු කරගත්ත මිශ්‍රණයට දාලා අතින් ෆෝල්ඩ් කරලා අවසානයේ පොඩි කරගත්ත කෙසෙල් අපි මේකට කලවම් කරගන්නවා. මේ විදිහට හදාගත්ත මිශ්‍රණය සෙල්සියස් තාපමානය 160 විනාඩි 40ක කාලයක් බේක් කරගන්නවා. උඩින් අපිට පුළුවන් අවශ්‍ය නම් මේකට අජු පොඩ්ඩක්, රේසින් පොඩ්ඩක් එකතු කරනවා. දැන් මුලින්ම මේ විදිහට මාජරින් එකතු කරගන්න ඕනේ. එහෙනම් අපි මේ විදිහට සීනි ටික එකතු කරගන්නවා. මේ විදිහට අපි බිත්තර එකේ එකතු කරනවා. හැමතැනම බිත්තර විශේෂයෙන්ම මේ banana bread එකේ සීනි වැඩි නිසා බිත්තර හොදින් අපි දිය වෙන විදිහට කලවම් කරගන්න ඕනේ. ඒක වඩා වෙලා මේක දිය වෙන්න ඕනේ. මොකද සීනි ප්‍රතිශතය මාජරින් ප්‍රතිශතයට වඩා දෙගුණයක් තියෙනවා. අපි අන්තිම විතර දෙයක් මේ විදිහට එකතු කරලා පොඩි හැමතැනම කලවම් කරගන්න. ඉතින් මේක පොඩියට කපා ගන්න ඕනේ. යම් විදිහකට ක්‍රොස් කරලා. මේ විදිහට අපි පොඩියට කපාගත්ත කෙසෙල් ටික බීට් කරගන්න යන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ලුණු එකතු කරලා හොඳට හලා ගන්න ඕනේ. Kemana මේකට අපි එකතු කරන්න ඕනේ banana essence එකයි vanilla essence එකයි. මේ විදිහට අපි vanilla essence පොඩියට එකතු කරනවා. ඒත් එකම banana essence පොඩි භාගයයි අපි කලින් චොප් කරගත්ත බනානා ටික අපි දැන් එකතු කරමු. දැන් අපි නැවතත් මේක හොඳින් කලවම් කරලා අවසානයේ මේ රේසින් ටික අපි එකතු කරගන්නවා. එවන්න අපි banana bread එක හදලා ඉවරයි. සමානව ඇටි වලට තමා ගන්නවා. ඉතින් මේ විදිහට අපි හදාගත්ත banana cake එක සෙල්සියස් අංශයට 180 විනාඩි 40 කාලයක් මේ විදිහට අවදියට දාගන්න.
ඉතින් ඔයාලා බලාගත්තා රසම රස ඒ වගේම ගුණදායි බනානා බ්‍රෙඩ් එකක් කොහොමද හදාගන්නේ? ඔයගොල්ලන්ට පේනවනේ. ඒක හොඳටම තියෙන ඉතාම සුවඳක් රසක් තියෙන බනානා බ්‍රෙඩ් එකක් තමයි මේ. Twin Chip Production